සුබ දවසක් දරුවනේ. අද අපි කතා කරන්නේ ආරාධනා පත්‍ර පිළිබඳව. අපි බලමු ඇයි අපි ආරාධනා පත්‍රයක් නිර්මාණය කරන්නේ සහ ආරාධනා පත්‍ර නිර්මාණය කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. යම් යම් කරුණු ආරම්භය අන්‍යයන් වෙත ඇරියුම් කිරීම සඳහා ආරාධනා පත්‍ර භාවිත වේ. පවුලේ කටයුතු, ආයතනික කටයුතු, සමාජීය කටයුතු, පුද්ගල හා සංවිධාන කටයුතු සඳහා සමාජයේ හෝමාරු වන ආරාධනා පත්‍ර කොතෙකුත් ඇත. ක්‍රීඩා උත්සව, ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සව, අවමංගල්‍ය උත්සව, ආගමික උත්සව, ගෙවැදීමේ උත්සව, විවෘත කිරීමේ උත්සව, පොත්දොරට වැඩීමේ උත්සව, සමරු උත්සව, අවමංගල්‍ය උත්සව ආදී එබඳු ගෘහමය හා සමාජීය උත්සව අවස්ථාවන්ය. අපිට මේ කියන උත්සව සඳහා තමයි පුතේ අපි ආරාධනා පත්‍ර නිර්මාණය කරන්නේ. ආරාධනා පත්‍ර සකස් කිරීමේදී පිළිපැදිය යුතු ඒ සඳහාම විශේෂ වූ රීතියක් හෝ ආකෘතියක් නැත. ආරාධනා පත්‍රය එය සකස් කරන්නාගේ කැමැත්ත අනුව නිර්මාණාත්මකව සකස් කළ හැකිය. ඒත් ආරාධනා පත්‍රයක් සකස් කිරීමේදී එහි අඩංගු විය යුතු මූලික කරුණු කිහිපයක් ඇත. ඒ තමයි පුතේ අරමුණ, දිනය, වේලාව, ස්ථානය, ප්‍රධාන ආරාධිතයා, ආරාධනා කරන්නේ කවුරුන්ද, ආරාධනා කරන්නේ කොහි සිටද, ආරාධනාව කරන දිනය. ආරාධනා පත්‍රයක් සකස් කිරීමේ නිශ්චිත ආකෘතියක් නැහැ. නමුත් ආරාධනා පත්‍රයක් සකස් කරද්දී එහි අඩංගු විය යුතු මූලික කරුණු කිහිපයක් තියෙනවා. අපි බලමු ආරාධනා පත්‍රයක් කොහොමද සකස් කරන්නේ කියලා දල සැලැස්මක් තියෙනවා ආකෘතියේ. බලන්න මුලින්ම තියෙනවා ආරාධනා කියලා ලියන්න ඕන ආරාධනා පත්‍රයක් සකස් කරද්දී. ඊට ආරාධනා කරන්නේ කුමකටද? කියන්නේ අපි ආරාධනා කරන උත්සවය අපි ලියනවා. ඊට පස්සේ කාහටද, කවදාද, කීයටද, කොහේද තියෙන්නේ කියලා ආදී කරුණු අපි එකින් එක ලියනවා. ඊට පස්සේ අවසානෙට යටින්ම වම්පස කෙළවරින් ලියනවා දිනය, ආරාධනා කරන ස්ථානය. දකුණුපස කෙළවරින් ලියනවා ආරාධනාව කරන්නා, තනතුර, ආයතනය, ලිපිනය ආදී වශයෙන් අපි මේ විදිහට තමයි ආරාධනා පත්‍රයක් නිර්මාණය කරගන්න ඕන. අපි බලමු දැන් නිර්මාණය කරගත්ත ආරාධනා පත්‍රයක්. ඔන්න පුතේ ලියලා තියෙනවා මුලින්ම ආරාධනා කියලා. ඊට පස්සේ ඔන්න අපි බලමු මොකද්ද උත්සවය කියලා. සඳුන්ගම රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල. ඔන්න උත්සවය. විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන බ්‍රිගේඩියර් සාලිය මුදුන්ගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 ජනවාරි 24 වන දිනය පෙරවරු 10ට විද්‍යාලීය රැස්වීම් ශාලාවේදී වේලාව, ස්ථානය අභිමානවත් ලෙස පැවැත්වේ. ඔන්න පුතේ පළවෙනි වාක්‍යය. සාමාන්‍යයෙන් ආරාධනා පත්‍රයක් ලියනකොට වාක්‍ය දෙකක් වගේ තමයි භාවිතා කරන්නේ. එම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබ වහන්සේට, ඇලහිරක් ඔබතුමාට, ඇලහිරක් ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරමු. පුතේ මෙතන ඔබ වහන්සේට, ඔබතුමාට, ඔබතුමියට තියෙනවා අපිට අවශ්‍යක තෝරගෙන අනවශ්‍යව තනියරකින් කපලා දාන්න පුළුවන්. එතකොට ඒක තව වාක්‍යයක් නේ. අපි නිකන් මේක වාක්‍යයක් විදිහට තමයි ලියන්නේ. සම්පූර්ණම ආරාධනා පත්‍රයේ බොහෝ විට වාක්‍ය දෙකක් වගේ තමයි අපි භාවිතා කරන්නේ. අපි වාක්‍යයෙන් වාක්‍ය කඩන්නේ නැහැ. එක අවස්ථාව කඩන්නේ නැහැ. සම්පූර්ණ වාක්‍ය දෙකක් විදිහට තමයි ගන්නෙ. ඊළඟට අවසානෙට විදුහල්පති හා සංවිධායක මණ්ඩලය, රාහුල මධ්‍ය මහා විද්‍යාලය, සඳුන්ගම ඊළඟට දිනය ඇතුළත් කරලා තියෙනවා. මෙන්න එක උදාහරණයක් ආරාධනා පත්‍රයක් කොහොමද සකස් කරන්නේ කියලා. අපි බලමු තව උදාහරණයක්. මේ ලියලා තියෙන ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමට අදාළ ආරාධනා පත්‍රයක්. අපි ගමු ඊළඟ උදාහරණේ. ඊළඟ උදාහරණේ තියෙනවා ක්‍රීඩා උත්සවයක් ගැන. අපි බලමු මේක කොහොමද ලියලා තියෙන්නේ කියලා. ඔන්න මුලින්ම පුතේ ආරාධනාවයි කියලා ලියලා තියෙනවා. ඊළඟට
සවිඳුගම මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2018 පෙබරවාරි 28 දින පසරු 1:30ට විදුහල්පතිතුමා ඇතුළු ආචාර මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අන්න වාක්‍යයක්. මේ උත්කර්ෂවත් අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජයන්ත විදාගම මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වේ. මේකේ තව වාක්‍යයකුත් තියෙනවා. ඔබේ දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් විදහා දැක්වෙන මෙම අනදිතම අවස්ථාවට සහභාගී වන ලෙස අපි ආරාධනා කරන්නේ කාටද කියලා එතන ලියනවා. ගෞරවයෙන් ආරාධනා කරමු. ඊළඟට වම්පස කෙළවරේ තියෙනවා සවිඳුගම මහාවිද්‍යාලය සවිඳුගම කියලා දිනය. ඊළඟට දකුණු පස තියෙනවා ලේකම් සුසන්ත ජයලාල් පාසල් ක්‍රීඩා සංගමය කියලා ලියලා. අපි බලමු තව උදාහරණයක් අරගෙන. මෙන්න පුතේ තව උදාහරණයක්. මේ තියෙන්නේ ඇසළ මහෝත්සවය ගැන ආරාධනා පත්‍රය. බලමු. උත්තම පූජා ඇසළ මහෝත්සවය 2024. මහවිලච්චිය යාය දෙක ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ධර්මපාල දහම් පාසල මගින් සංවිධානය කරනු ලබන උත්තම පූජා ඇසළ මහෝත්සවය 2024 7/12 සහ 13 දෙදින පැවැත්වේ. එකී උත්සවයේ ඔන්න දාලා තියෙනවා හිස්තැනක් විවෘතය සඳහා 2024 7 දිනේ අපිට දාගන්න තියලා තියෙන්නේ සවස 6ට විහාරස්ථ රංගභූමියට පැමිණෙන ලෙස ඔබට සුහද ආරාධනයයි කියලා ඒ ආරාධනා පත්‍රය සකස් කරලා තියෙනවා. අපි බලමු තව උදාහරණයක්. හරි. ඔන්න තියෙනවා පුතේ සරාබිමානී 2025-24 අපි ඒක බලමු. මේකත් ලස්සනට නිර්මාණය කරලා තියෙන ආරාධනා පත්‍රයක්. එතකොට මෙන්න මේ විදියට තමයි පුතේ ආරාධනා පත්‍ර නිර්මාණය කරන්නේ. මම හිතනවා ඔයාලට ආරාධනා පත්‍ර පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. තවත් දවසක තවත් පාඩමකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.